හායි සුබ දවසක් ඔයාලා හැමෝටම. අද මගේ වීඩියෝ එකෙන් මම උගන්ට පෙන්නන්න යන්නේ මාළු මිරිස් මම හදන විදිහ. ඉතින් එහෙනම් එන්නකෝ රසයට මාළු මිරිස් කරිය කොහොමද හදන්න බලන්න මම. මෙන්න මේ ප්‍රමාණය තියෙන මාළු මිරිස් කරල් 4ක් තමයි මම අද ගන්න. ඊළඟට ඒකට දාන්න සුදු ලුණු, අමු මිරිස්, බී ලුණු සහ තක්කාලි මම ගන්නවා. ඊට අමතරව රම්පේ සහ කරපිංචත් දා ගන්නවා. හරි. අපි යන්කෝ මේ ටික කපා ගන්න. මම සුදු ලුණු කපා ගන්නේ මෙන්න මේ විදිහට දික් අතට හීනියට. ඊළඟට මම මගේ මාළුවට මාළු මිරිස් එක කපා ගන්නේ මෙන්න මේ විදිහට දික් අතට ඒක ඉරා ගන්නවා හතර පැත්තට. මොන්න ওই විදිහට තමයි මම මාළු මිරිස් කරලා කපා ගන්නෙ. අනිත් තුනත් ওই විදිහටම කපා ගන්නවා. හරි අපි දැන් මේ ටික කපාගෙන ලෑස්ති කරලා යමු කොහොමද හදන්නේ බලන්න. අපි මේක උයන ඇතිලිය ලිපෙන් තියලා තෙල් චුට්ටක් දා ගන්නවා. ඒක රත් වෙගෙන ඉද්දී අපි මෙතන අබ එකතු කර ගන්නවා. ඒකත් හොඳට හැදීගෙන ඉද්දී ළඟට මම මෙතන දාගන්නේ බී ලුණු, සුදු ලුණු, අමු මිරිස් සහ කරපිංච රම්පේ. මෙන්න මේ ටික දාලා මේක චුට්ටක් ටෙම්පරාදු කරගන්නවා. හැඳි ගාමින් මේක ටික වෙලාවක් ටෙම්පරාදු කරගත්තට පස්සේ තමයි මම මගේ තක්කාලි ටික එකතු කරගන්නේ. තක්කාලි ටික එකතු කරාට පස්සේ මම මෙතන දාගන්නවා මගේ රස අනුව ලුණු, ඊළඟට මිරිස් කුඩු, ඒ වගේම කුරුඳු කැලක් තමයි මම මෙතන දාගත්තේ. වගේම කහ කුඩු. මේ ටික හොඳට මේ ටික දාලා හොඳට මේ ඔක්කොම මිශ්‍ර කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට හැඳි ගාමින් අපි මේක හදා ගන්න ඕනේ. ඊට පස්සේ මේක චුට්ටක් ආපහු ටෙම්පරාදු වුණාට පස්සේ ඊළඟට මම එකතු කරගන්නවා මගේ මාළු මිරිස් කරල් ටික. මෙන්න මේ විදිහට මාළු මිරිස් ටික දාලා හොඳට මේක දැන් මික්ස් කරගන්න ඕනේ. මේ විදිහට මික්ස් කරලා තෙලෙන් මාළු මිරිස් කරල් ටිකක් තැම්බෙනකන් අපි වහලා තියනවා. ඔන්න ඉතින් විනාඩි කිහිපයකට පස්සේ බැලුවාම මගේ මාළු මිරිස් ටික හොඳට තැම්බිලා තියෙන්නේ. ඉතින් මෙතනදී මම මිටි කිරි එකතු කරගන්නවා. ඔයා ඩයට් කරන කෙනෙක් නම් ඔයාලට පුළුවන් මෙතනදී දිය කිරි එකතු කරන්න. මෙහෙම මික්ස් කරලා ටිකක් ඊළඟට මම මගේ මිටි කිරි ටික මෙහෙම එකතු කරලා ආපහු හොඳින් මිශ්‍ර කරනවා. මිටි කිරි දැම්මට පස්සේ අපි ගොඩක් වෙලා තියන්නේ ටික වෙලාවයි තියාගන්නේ. හොඳට මේ විදිහට නටාගෙන එද්දි අපි මේක ලිපෙන් බා ගන්න ඕනේ. මං කලින් ලුණු දාපු හින්දා මෙතන ආපහු ලුණු මිශ්‍ර කරන්නේ නැහැ. හරි. මේ තියෙන්නේ මගේ කරි එක හැදිලා ඉවරයි. මම මෙතනදී ලුණු බැලුවාම ලුණු චුට්ටක් මදේ හින්දා මම මෙතන තව ලුණු චුට්ටක් එකතු කරගන්නවා. මේ විදිහට ඊළඟට ආපහු කලවම් කළා. දැන් තියෙන්නේ මට මේක ලිපෙන් බා ගන්න. මොකද මගේ මාළු මිරිස් එක දැන් හැදිලා ඉවරයි. මෙන්න මේක තමයි මගේ කරි එක. ඉතින් ඔයගොල්ලෝ මොකද හිතන්නේ? හොඳයි නම් ලයික් එකක් දාන්න. මේ විදිහට හදලා බලන්නකෝ ගොඩාක් රසයි. ඔයාලට පුළුවන් මාව subscribe කරලා bell icon click කරලා තියාගත්තොත් මේ වගේ මම හදන කෑම ගැන බලන්න. එහෙනම් ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.